ඊළඟට මේ තව ගානක් ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙනවා මේ fn දෙන්නේ නැහැ කෙලින්ම දෙන්නේ 5 n වෙනි බලය ධන 9 n වෙනි බලය ධන 2 4න් බෙදෙන බව. ඔන්න ඔහොම දෙන්නේ. හරි. සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු සංකීර්ණ ගානක් පළවෙනි ගානක් විදිහටම දෙන්නේ නැහැ. මොකද මේකේ අහන්න පුළුවන් ගොඩාක් අමාරු ඒවා තියෙනවා. එහෙම වුණාට ලොකු ඒවා දෙන්නේ නැහැ. හරි. අපි ගමු n සමාන 1 විට සත්‍ය වෙනවා කියලා බලන්න f1 ඉලක්කමකට සත්‍ය වෙන්නේ නැත්නම් එතනින් හට හදන්න ඕනේ නැහැ. හරි. එහෙනම් හරියට සුළු කරලා බලන්න. සුළු වෙන එකක් තමයි දෙන්නේ අනිවාර්යෙන්. හරි. මෙතන ගත්තාම කී දෙන්නේ? 16 නේ. හරි. අනිවාර්යෙන් f1 කියන එක 4ෙන් බෙදෙන. ඒ කියන්නේ 16 4ෙන් බෙදෙනවන හරියටම. කිසිම ගැටලුවක් නැහැ 4යි කියලා. හරි. එම නිසා n සමාන 4 විට n සමාන 1 විට සත්‍ය වේ. හරි. ඊළඟ අවස්ථාව n සමානයි p විට සත්‍ය බව උපකල්පනය කරමු. හරි. උපකල්පනය කරද්දී fp සමානයි 5 p වෙනි බලය ධන 9 p වෙනි බලය ධන 2 බෙදන්න කීයද? 4යි. මෙයත් බෙදන්න 4යි. සමානයි k. k anu 4 ගුණාකාරයකි. හරිද? එතකොට අපිට පුළුවන් මෙතනින් යුක්ත කර ගැනීම අපිට අවශ්‍ය මොහොතේදී අපි කරගමු. හරි. n සමානයි p ධන 1 විට තමයි දැන් සලකන්නේ. මොකද වෙන්නේ කියලා බලන්න. හරි. සලකලා බලමු. සලකලා බලපුවාම fp ධන 1 fp ධන 1 ලියන්න පුළුවන් 5 p ධන 1 වෙනි බලය ධන 9 p ධන 1 වෙනි බලය ධන 2 කියලා. එතකොට මේක ලියත හැකි 5 p වෙනි බලය වතාවක් p 5 ධන 9 p වෙනි බලය වතාවක් 9 ධන 2 කියලා. එතකොට මේක මෙහිම තියෙනවා. මෙතනින් එහාට අපිට දෙයක් කරගන්නත් බෑ, හිතා ගන්නත් බෑ මොකද කරන්න කියලා. හරි. ඒ වෙලෙට මෙතනින් ගන්න ඕනේ මොකක්ද කරන්න කියලා. මම මෙතන නිකන් 5 p වෙනි බලය ගන්න උක්ත කරලා. එතකොට මේ 4යි k අනිත් පැත්තට දාත හැකිනේ. අපිට ලියත හැකි 4යි k ඍණ 9 p වෙනි බලය ඍණ 2 කියලා. දැන් මට 5 p වෙනි බලය තියෙන තැනට මෙන්න මේ තියෙන තැනට ඒ කියන්නේ මෙයා වෙනුවට මෙයා ආදේශ කිරීමක් කරන්න පුළුවන්නේ. පුළුවන් මෙන්න මෙහෙම. ගැටලුවක් නැහැ. හරි. ඒ විදිහට තමයි මේක කරන්න දැන්. හරි. බලමු ආදේශ කිරීමක් කරලා 4k ඍණ 9p වෙනි බලය ඍණ 2 වතාවක් 5 ධන 9p ධන 9 ධන 2. හරි. එතන මෙතන ලියන්න පුළුවන් 4 ගුණ කිරීම 5k මෙතන 9 5 ගුණ කිරීම 5. හරි. මෙතනත් ඉන්න දෙවරක් 5 10යි. හරි. මෙතන පිටින් තියෙන ටික 9p වතාවක් 9 තියෙනවා. ඒ වගේම ධන දෙකක් තියෙනවා. දැන් අතන සුළු කිරීමක් කරලා බලන්න මේ 4 වතාවක් 5k. ඒක හැමම තියමු අපි ගැටලුවක් නැහැ. හරි. ඊළඟට 9p වතාවක් p කියන්නේ මෙතනින් මෙයත් එක්කන් සුළු නම් ඍණ 9 වතාවක් 5 9p වතාවක් 5 9p වතාවක් 9 දෙනා සුළු වුණාට පස්සේ 9p වතාවක් 4 කියලා එනවා. මොකද 5න් 9ක් අඩු වෙන ගන්න වෙන්නේ. හරි. 9න් 5 අඩු වෙනවා 4යි කියලානේ. 10න් 2ක් ගියපුවාම 8යි. හරි. මේ සේරගෙම 4 පොදුයි. 4ක් එළියට ගත හැකිනේ. 5k ඍණ 9p ඍණ 2යි. අතරම බැලුවොත් එහෙම fp ධන 1 අනිවාර්යයෙන්ම 4ෙන් බෙදෙනවා කිසිම ගැටලුවක් නැතුව. මෙතන ඉතුරු වෙන්නේ 5k ඍණ 9p ඍණ 2 කියන එක තමයි. හරි. එතකොට ඒකටත් අදාළව බලන්න මෙන්න මේක ලියන්න. හැම එකනම මේක අනිවාර්යයෙන් ලියන්න. මේකට ලකුණු 5ක් හම්බ වෙනවා ගාන හරියට හදලා තිබිලා. සාමාන්‍යයෙන් ගානක් හදන විනාඩි 5කටත් අඩු කාලයක් තමයි යන්නේ. හරි.